ආයි ගයිස් ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp chat එකක් අනිත් අයට පේන්නේ නැති වෙන්න කොහොමද ලොක් කරගන්නේ පාස්වර්ඩ් එකක් දාලා හරි Face ID එක යූස් කරලා හරි කොහොමද මේක ලොක් කරගන්නේ වගේම ඔයාට ඕන වෙලාවට කොහොමද මේක අන්ලොක් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයා මේ දේවල් කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ WhatsApp එක ඕපන් කරගන්න එක. WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ ඔයා ලොක් කරන්න ඕන chat එක ඔයා select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා ඒ අදාළ chat එක ඇතුළට යන්න ඕනේ. ඇතුළට ගියාට පස්සේ ඔයා සේව් කරලා තියෙන නම හරි නම්බර් එක හරි උඩින් පෙන්නනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් ඔයා පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පේනවා lock chat කියලා තියෙනවා icon එකක්. එතකොට මෙන්න මේ ටික් එකක් දාන්න තියෙන්නේ මෙන්න මේ ටික් එක ඔයා දාන්න ඕනේ. දැම්මට පස්සේ මේ විදිහට ඔයාලට continue කියලා පෙන්නනවා. මෙන්න මේ continue එක ක්ලික් කරාට පස්සේ ටික් එක කොළ පාට වෙනවා. එතකොට ඔයාගේ WhatsApp chat එක මෙන්න මේ විදිහට ලොක් වෙනවා අනිත් අයට පේන්නේ නැති වෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් lock chat කියලා උඩින්ම තියෙනවා. අන්න ඒක ක්ලික් කරාම තමයි ඔයාට මේ chat එක පෙන්වන්නේ. හැබැයි ඔයාගේ Face ID එක හරි lock password එක හරි දාන්න ඕනේ මේ chat එක බලා ගන්න. ඉතින් guys මම කියන්නම් මේක ආයේ unlock කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ආයේ ඇතුළට යන්න chat එක ඇතුළට ගියාට පස්සේ අර කලින් කිව්ව විදිහටම උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ යට පේනවා lock chat එක කොළ පාටලා තියෙනවා. අන්න ඒක ආයේ ටික් කරගත්තට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එක හරි Face ID එක ඉල්ලලා ඒක ආයේ අන්ලොක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි guys ඔයාලා chat එක ලොක් කරගන්නෙත් අන්ලොක් කරගන්නෙත්.